Chef Mahathir. Hi guys, welcome back to our YouTube channel. අද අපි යන්නේ පොඩක් විශේෂ ගමනක්. ඉතින් අපි මේ යන්නේ අම්බිලිපිටියේ ඉඳලා සූර්යකාන්ත පැත්තට. රොන්දේ. අන්සෙක් රොන්දේ. අපිට මේ සම්පූර්ණ ගමනට, ඒ කියන්නේ අපි යන්නේ ඉන්න ලොකේෂන් එකට හරියටම කිලෝමීටර් 45ක් යන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක අද මේ ගමනට අපේ නංගිත් එකතු වුණා. අපි මේ යන්නේ හරියට මගේ බර්ත්ඩේ දවසේ. ඉතින් බර්ත්ඩේ එකට හස්බන්ඩ් ගෙන් හම්බුන මල් එක තමයි මම පෙන්නන්නේ. මට මෙන්න මේ gift එකත් අපි යන මගදී හම්බ වුණේ. මේක දුන්නේ ඉරේෂා. ඉතින් ඉරේෂාට ගොඩාක් thank you මේ gift එකට. අපි කොහෙද යන්නේ? සූර්යකාන්තේ. අපි මේ ට්‍රිප් එක ගියේ හරියට මාර්තු අන්තිම. හරියටම මාර්තු 31 තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් ඒ දවස්වල ඇත්තට මුළු ලංකාවටම මාරම රස්නේ කාලගුණයක් තමයි තිබුණේ. ඒක නිසාම තමයි අපි සූර්යකාන්ත යන්න ඩිසයිඩ් කරේ. මොකද අපි ඉන්න පැත්තට වඩා සූර්යකාන්ත ඒ පැත්තේ පොඩ්ඩක් සීතලයි. මෙහෙට අපි කියනවා සබරගමුවේ පුංචි නුවරඑළිය කියලා. ඇත්තටම නුවරඑළිය වගේම නම් නැහැ. හැබැයි ඉතින් ඒ වගේ පොඩි සීතල ගතියක් තියෙනවා මේ. ටික ටික දුරට යනකොට ඔයගලන්ටත් පේනවා ඇති පොඩ්ඩක් පරිසරය වෙනස් වෙනවා. කොළ පාර ටිකක් වැඩිපුර මේ පැත්තේ තියෙනවා. ඉතින් කඳු, එතකොට තේවතු මේ දේවල් තියෙනවා පාර දෙපැත්තෙම ලස්සනට. මේන් රෝඩ් එකෙන් ඇවිල්ලා එතනින් මෙන්න මේ වගේ උඩට පාරක් තියෙනවා. ඒ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පාර ගොඩක් ඔය ට්‍රැවල් කරන කට්ටිය නම් දන්නවා. අපි මේ යන්නේ මෝර්නින් සයිඩ් පැත්තට. අපි එකපාරක් මෝර්නින් සයිඩ් වලට ගියා. අපි පල්ලෙහා වාහනේ දාලා පයිම තමයි උඩට ගියේ අපි දෙන්න. දැන් නම් මම දැක්ක විදිහට මේ පැත්තට අනවසරෙන් යන්න තහනම් කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. මෙන්න මේක තමයි අපි ආව හොටෙල් එක, මවුන්ටේන් විලා කියන එක. අපි මේ හොටෙල් එකටත් මේ එන දෙවෙනි පාර. අපි මුලින්ම ආවේ හස්බන්ඩ්ගේ යාළුවෝ කට්ටියකුත් එක්ක මේ හොටෙල් එකට. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ පාර අපේ රූම් එක කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නුවේ අපේ රූම් එකට පේන view එක. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. කොළ පාට පේදි මාරම සනීපයි ඇස් දෙකට උනත්. අපි කලින් පාර මෙහෙ එනකොට නම් ටිකක් වැස්ස තිබුණා. ඒක නිසා මේ මුළු පළාතම මීදුමෙන් වැහිලා තමයි තිබුණේ. ඒ තරම්ම අපිට දැන් මෙහෙ සීතලක් නම් එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි අර ඇඟට තියෙන මාර අමුතු සනීපයක් මෙහෙට ආවහම. අපි කලින් ආව පාර ඔන්න ඔය පේන රූම් එකේ තමයි අපි දෙන්න හිටියේ. ඉතින් ඒට එහා පැත්තින් පොඩි දොළ පාරකුත් ගලාගෙන යනවා. ඒ දොලේ වතුර එහෙම තියෙනකොට ඒ සද්දෙත් රූම් එකට ඇහෙනවා. එතකොට ඔය ඈතින් තියෙනවනේ එකක්. අන්න ඒකේ තමයි මෙයාගේ අනිත් යාළුවෝ ටික එහෙම හිටියේ. එතන මං හිතන්නේ ඒක 4 person විලා එකක්. මං දන්න විදිහට ඒකට තමයි මෙතන තියෙන perfectම view එක තියෙන්නේ. අපි අද ඉන්නේ 3 person විලා එකක. අපේ විලා එකේ නම ඕලු. මුලින්ම මං ආලව පොඩි රූම් ටූර් එකක් එක්කන් යන්න. ඉතින් අපේ බෙඩ් එක තියෙනවා මේ පැත්තෙන්. එතකොට අපිට මෙන්න මේ වගේ වාඩි වෙන්න chairs එහෙම ඒගොල්ලොන් තියලා තියෙනවා. මේ රූම් එකේ ඇත්තටම හොඳට ඉඩ කඩ එහෙම තියෙනවා. ඉතින් එතකොට අපිට ටීවී එකක් එහෙමත් තියෙනවා මෙතන. ඉතින් මේ වගේ ලොකු මිරර් එකක් තියෙනවා. මිරර් එක නම් කැඩලා තිබුණේ. මං හිතන්නේ ආපු කවුරු හරි ඉතින් කඩලා ගිහිල්ලා. ඊළඟට මෙන්න මේ වගේ පොඩි ඒරියා එකක් තියෙනවා. අපිට ටවර් රැක් එකක් තියෙනවා. ඒත් එක්කම පොඩි පැන්ට්‍රි එකක් තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන්නේ අපි ගෙනාව බඩු. අපි රැට බාබකියු එකක් දාන්න හිතන් ඉන්නවා. ඒකට ගෙනාව බඩු ටික තමයි ඔතන තියෙන්නේ. අපිට වතුර එහෙම මුණු කර ගන්න ඕනොත් කියලා කෙටල් එකක් එහෙම නම් මෙතන තියලා තිබුණා.
මේ තියෙන අපේ රූම් එකට තියෙන වොෂ්රූම් එක. මේකත් ගොඩක් ඉඩ තියෙනවා. හොඳ පිළිවෙලට තිබුණා. ක්ලීන් එකට තිබුණා වොෂ්රූම් එක. ඉතින් අපිට ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි වොෂ් මේ වගේ අර රූම් එකකට හම්බ වෙන බේසික් දේවල් ටිකත් හම්බ වෙලා තිබුණා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් අපේ රූම් එක ඇතුලේ ඉඳන් එළිය පේන්නේ කොහොමද කියලා. ඉතින් උදේට නැගිටිට පස්සේ අන්න ඉස්සරහින් තියෙන view එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මං හිතනවා මෙතන මීදුම් පොඩ්ඩක් ආවොත් තවත් ලස්සනට පෙනේ කියලා. ඉතින් බලමු හවස් වෙද්දි හරි හෙට උදේට හරි අපිට අර මීදුමෙන් වට වෙලා තියෙන පරිසරය බලා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම මුලින් කිව්වා වගේ අද මගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්නත් අපි හිතුවේ හොටෙල් එකට ඇවිල්ලා හස්බන්ඩ් ලස්සන කේක් එකකුත් මට ඕඩර් කරලා තිබුණා. ඒ වගේම හස්බන්ඩ් නංගි දෙන්න එකතු වෙලා මට මෙතන ලස්සන ඩෙකොරේට් කරලා දුන්නා. කේක් කපන්න කලින් ඉතින් ෆොටෝස් ටිකක් අරගෙන ඉන්න ඕනේ. ඉතින් හස්බන්ඩ් මට ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන දුන්නා. කේක් එකම කාලේ ඉවර වෙලා දැන් අපි මේ යන්නේ පූල් ඒරියා එකට. ඉතින් මෙතන ලස්සන පූල් එකක් තියෙනවා අපිට. මේ වෙහි කලුවක් තියෙනවනේ. අපි තුන්දෙනාත් එක්ක ගොඩාක් හවස් වෙනකන් පූල් එකට වෙලා හිටියා. කලින් පාර අපි ඇවිල්ලා නාදිනා මේ පූල් එකේ ඇත්තටම ඉන්න අමාරුයි. මාරම සීතලයි. හැබැයි මේ පාර අර එච්චරම සීතලක් නැහැ. ඒ වුණාට ඇඟට නම් මාරම සනීපයි. දැන් වෙලාව හවස 6ට 6:00 විතර ඇති. අහස හරිම ලස්සනට පේනවා මෙතනට. ඉර බැහැගෙන යනවා හැම. ඉතින් අපි එළියට වෙලා මේ ලස්සන දිහා බලාගෙන ගොඩක් වෙලා හිටියා. මගේ බර්ත්ඩේ ගිනි කෙලේ. අපි ඩිනර් වලට බාබකියු දාන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් අපි ඕනේ දේවල් ටික ගෙදරදීම ලෑස්ති කරගෙන ඇවිල්ලා මේගොල්ලන්ගේ ෆ්‍රිජ් එක තියෙනවා ඒකේ දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝම අපිට ඇවිල්ලා බාබකියු මැෂින් එකේ එහෙම සෙට් කරලා දෙනවා. අපි ඉතින් ගෙදරදීම මීට් අයිටම් ටික ඔක්කොම මැරිනේට් කරගෙන ආවේ. එහෙම නැත්නම් වුණත් ඔයගොල්ලන් මේගොල්ලන්ට ඔක්කොම දේවල් ටික ගෙනත් දුන්නොත් එයාලම ඒව ඔක්කොම හදලා දෙනවා.
චෙෆ් මහත්තයා. මේ රූම්ස් වල AC එහෙම නැහැ. ඇත්තටම මෙහෙට AC ඕනි නෑ. දැන් මේ වෙනකොට හරිම සීතලයි. ඉතින් අපේ නංගි එළියටවත් වැඩි ආවේ නෑ යාට සීතලයි කියලා. මේ තියෙන පහවදා උදේ මට උදේම හැරුණා. මොකද කුරුල්ලන්ගේ සද්දේ හරියට ඇහෙනවා මෙතනට. මං හිතුව විදියට මීදුමක් නම් අපිට මේ ගමනේදී බලා ගන්න බැරි වුණා. ඒක ගැන නම් ඉතින් පුංචි දුකක් තියෙනවා. ඔන්න ඔය පැත්තෙන් ඔය මං ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ මෝර්නින් සයිට් එක. මෙතනට ඒකත් පොඩ්ඩක් ඈතින් පේනවා. එතන තියෙනවා අර ලොකු කුළුණු දෙකක්. මට මතක විදියට එකක් ITN එකේ කුළුණක් තමයි එතන තියෙන්නේ. ඉතින් එතන ඉස්සර ළඟටම යන්න පුළුවන්. දැනුත් මං හිතන්නේ යන්න පුළුවන්. හැබැයි අපිට මේ පැත්තේ කැම්පින් එහෙම කරන්න බෑ. මොකද කලින් කට්ටිය ගිහිල්ලා ගමේ අයට ලොකු කරදරයක් වෙලා තියෙනවා එතන. ඒ කියන්නේ කට්ටිය කුණු දාලා එතකොට එතන තියෙනවා වතුර පාරක් එහෙම. ඒව එහෙම ජරා කරලා තියෙනවා කට්ටිය ඇවිල්ලා ඉතින්. ඒක නිසා තමයි මෙතන දැන් කැම්පින් එහෙම කරන්න පර්මිෂන් දෙන්නේ නැත්තේ. කැමරාවට මට එච්චර zoom කරන්න අමාරුයි. ඔය නිකන් zigzag ක්‍රමයට වගේ තමයි එතන උඩට යන්න තියෙන්නේ. මෙතන උඩට ගියාම මේ පල්ලෙහා තියෙන ඒරියා එකම හරියම ලස්සනට පේනවා. අපිට ටික වෙලාවකින් මෝර්නින් ටී එක හම්බ වුණා. හොටෙල් එකෙන්ම අපිට ඒක දෙනවා. ඊට පස්සේ අපි මේ ලස්සන view එකත් බලන ගමන් ටී එක එහෙම බීලා ඊළඟට දැන් මේ යන්න හදන්නේ අපි කලින් හිටිය රූම්ස් තියෙන පැත්තට. මෙන්න මේ රූම් එකට තමයි පර්ෆෙක්ට් view එක තියනවා කියලා මෙයාලා කියන්නේ. මෙතන මෙන්න මේ වගේ තැනක් තියෙනවා. අපිට මේකට වෙලා ඉන්න පුළුවන් මේ දැල වගේ කොටසට. මම කලින් පාර නම් මෙතනලා හිටියා. හැබැයි මට අද නම් එතනට යන්න බය හිතුණා. ඉතින් මෙතනත් ලස්සනට පේනවා. මම අර කලින් කිව්වා වගේ මේක පල්ලෙහින් දොළ පාරක් යනවා. ඒ දොළ පාරත් මෙතනට පේනවා. අපි ආයෙත් අපේ රූම් එක පැත්තට ගියා. මොකද අපේ බ්‍රෙක්ෆාස්ට් ඇවිල්ලා තිබුණා. අපි ඉන්දියාප තමයි ගත්තේ. අපිට ඒකට පොල් සම්බෝල, එතකොට මාළු, ඒ වගේම පරිප්පු එකක් හම්බ වුණා. බ්‍රෙක්ෆාස්ට් වලට එක එක ඔප්ෂන්ස් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති එකක් ඒගොල්ලන්ට කියලා අරේන්ජ් කරගන්න පුළුවන්. ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් එක හොඳ රසට තිබුණා. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න තිබුණේ මෙන්න මේ වගේ ලස්සන view එකක් බලාගෙන. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එහෙමම හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. දැන් අපි යන්න හදන්නේ අලුතින් හදලා තියෙනවා වංගු 10 පාර. ඉතින් අපි ඒ පාරේ ගිහිල්ලා තමයි ආයෙත් ඇඹිලි පිටියේ පැත්තට යන්න හදන්නේ. මෙන්න මේ ඉස්සරහින් තමයි මෝර්නින් සයිට් වලට යන පාර තියෙන්නේ. අපි මේ යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට ගියොත් එහෙම ඔයගලන්ට යන්න පුළුවන් සිංහරාජ ආරණ්‍ය සේනාසනයට. මේ රක්වාන පැත්තට එනකොට එහෙම ඔයගලන්ට ලස්සන හිටි පිළිමයක් පේනවා. එතනට තමයි ඒ පැත්තෙන් ගියොත් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන ඒ වගේම ලස්සන view point එකක් තියෙනවා. එතනට ගියාම පල්ලෙහා ලොකු ඒරියා එකක් ලස්සනට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම මෝර්නින් සයිට් යන්නත් එක්ක මේ සූර්යකාන්ත වතාවේ එතනට ගියා. ඉතින් අද පොය දවසක් ඒක නිසා පන්සලේ ගොඩක් සෙනග ඇති කියලා හිතුවා. ඉතින් ඒක නිසා අපි එතනට යන්නේ නැතුව තමයි මේ යන්නේ.
මෙන්න මේක ගැන තමයි මං කලින් කිව්වේ. ඉතින් මේ තැන් අපිට ඇත්තටම තහනම් වෙලා තියෙන්නේ කලින් මෙතනට ගියපු අය කරපු නරක දේවල් නිසාම තමයි. දැන් අපි මේ යන්නේ වංගු 10 පාරේ. ඉතින් හස්බන්ඩ් කියපු විදිහට ඉස්සර නම් ඒගොල්ලෝ මේ පාරේ එනකොට වාහන දෙකකට මාරු වෙන්නවත් බැරි විදිහට පොඩියට තමයි මේ පාර තිබිලා තියෙන්නේ. හැබැයි ඇත්තටම දැන් මේ පාර ලොකු කරලා හරිම පිළිවෙලට හදලා තියෙනවා. ඉතින් අපිට මේ ලස්සන බලාගෙන මේ පාර දැන් හොඳට නිදහසේ යන්න පුළුවන්. දැන් ඔය ඉස්සරහ තියෙන්නේ හරියටම 10 වෙනි වංගුව. ඔය වගේම වංගු තව අපිට 9ක් තියෙනවා යන්න. මේ පාරත් ඉතින් වහින කාලෙට එහෙම ලස්සනට මීදුමෙන් වැහිලා තියෙන්නේ. කොහොමද ඉතින් අපි මේ ගියපු කාලේ නම් එහෙම වහින කාලයක් නෙමෙයි හොඳටම පෑවිල්ලනේ. ඒක නිසා මීදුම නම් පොඩ්ඩක්වත් බලාගන්න නැහැ. දැන් අපි මේ ඇවිල්ලා 9 වෙනි වංගුවට. මෙතන පොඩි ඒරියා එකක් තියෙනවා අපිට වාඩි වෙලා එහෙම ඉන්න පුළුවන්. දැන් මේ අපි පව කරන්නේ 4 වෙනි වංගුව. මෙතන ඇත්තටම view point එකක් තියෙනවා හදලා. අපි කලින් එන පාරවල් හැම එකෙම මෙතන හදන ගමන් තමයි තිබුණේ. ඉතින් first time තමයි අපි මෙතන view point එක හදලා ඉවරනාට පස්සේ ආවේ. එතනටත් ඉතින් ලස්සන view එකක් තියෙනවා. එතන ඇත්තටම ටිකක් සෙනග හිටියා. පොය දවස නිසා වෙන්නේ නැති ගොඩක් අය එහෙම යනවනේ. ඉතින් හැමෝම මෙතන නතර කරලා වටපිට බලලා තමයි යන්නේ. ඉතින් අපිත් මේ පාරේ ඉස්සරහට ලස්සන බලන ගමන් ගියා. ඉතින් අපේ මේ වීඩියෝ එක මෙතනින් අපි නවත්තන්නම්. කලින් අපේ දාලා තියෙන සිංගප්පූර් travel vlogs ටිකත් ඔයා බලලා නැත්නම් ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයි ලබන සතිය හම්බ වෙනකන් අදට අපි ගිහිල්ලා එන්නම්. ඉතින් අමතක නොකර අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.